ආයිබෝවන්. අපි අද ඔබත් එක්ක වෙනවා ව්‍යාපාර.lk පොඩ්කාස්ට් එකේ තවත් එපිසෝඩ් එකක් එක්ක. ඉතින් මේ දවස්වල යන කතාවක් තමයි අපි හැමෝටම අදාළ වෙන විදිහට ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් පනවලා තියෙන ටැරිෆ් සම්බන්ධයෙන්. දැන් මේ ටැරිෆ් සම්බන්ධයෙන් අපි සති 2-3ක් තිස්සේ කතා කරනවා. අප්‍රේල් 10 වෙනිදා 2025 වසරේ තත්ත්වය තමයි ඔහු දවස් 90ක කාලයක් දී තිබෙනවා මේ ටැරිෆ් සම්බන්ධයෙන් සලකා බලන්නට. ඒ කාලය තුලදී මේ ටැරිෆ් ඔහු විසින් පනවන ලද බදු පැවැත්වන්නේ නැහැ. නමුත් චීනයට ඔහු තිබුණටත් වඩා වැඩියෙන් ටැරිෆ් වැඩි කරලා තියෙනවා. ජනාධිපති ට්‍රම්ප් විසින් චීනයට 104ක බදු පනවලා තියෙනවා. නමුත් අනිත් රටවල් වලට ඔහු කියා තිබෙනවා අනිත් බදු සම්බන්ධයෙන් දවස් 90කින් සලකා බලනවා. විශේෂයෙන්ම මෙතනදී ඒ රටවල් සියල්ලම වගේ මම හිතන්නේ ශ්‍රී ලංකාවත් ඇතුළුව ඇමරිකානු රජයට සම්බන්ධ වෙමින් ඒ තියෙන බදු ගැන යළිත් සලකා බලන්න කියලා ගොඩක් රටවල් ඔහුගෙන් ඉල්ලා සිටියා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ දවස් 90 සහන කාලයක් ඔහු ලබා දී තිබෙන්නේ. මේ අතරතුරේ අපි කල්පනා කරන්නට අවශ්‍යයි මේ චීනයට පනවා තිබෙන මේ ඉතා ඉහළ බද්ද කෙසේද බලපාන්නේ මුළු ලෝකයටම. දැන් චීනය ඔබ සියල්ල දන්නවා ලෝකයටම භාණ්ඩ නිෂ්පාදනය කරන ඉතා විශාල ආර්ථිකයක්. එතකොට චීනයට මෙවැනි බද්දක් ඔහු විසින් පැනෙව්වා කියන්නේ චීනයේ ඉඳලා තමයි 90ක් විතර හැම ක්ෂේත්‍රයකටම අදාළ භාණ්ඩ නිෂ්පාදනය වෙන්න පුළුවන්. නමුත් දැන් මේ වෙලාවේදී මොකක්ද මේ වෙන්නේ කියන එක ගැන ගොඩක් කට්ටිය සලකා බලනවා, සිතමින් සිටිනවා. ට්‍රම්ප්ගේ පැත්තෙන් ඔහු කියන දේ වැදගත්. මොකද ඔහු බලන්නේ ඇමරිකානු ව්‍යාපාර වලට පුළුවන් තරම් ඉඩකඩ ලබා දෙන්න චීනයෙන් හෝ වෙනත් රටවල් වලින් එන භාණ්ඩ වලට වඩා අඩු වියදමකින් ඒවා නිෂ්පාදනය කරලා ඇමරිකානුවන්ට රැකියා අවස්ථා ස්ථාපිත කරන්නට වගේම ඇමරිකානු කර්මාන්ත ක්ෂේත්‍රය දිරිගන්වන්න. දැන් මෙතන ගැටලු කීපයක් තිබෙනවා. ඇමරිකාවෙන් එළියට ගිය රැකියා එසේ වී තිබෙන්නේ විශේෂයෙන්ම චීනයට ගොස් තිබෙන්නේ. චීන එකක් වියදම ඒ වලට යන ආයෝජන ඒ වියදම් අඩුයි. ඒ වගේම කාර්යක්ෂමශීලීභාවය වැඩි. ඒ වගේම චීනය ඉතා ඉහළ මට්ටමකින් මේ නිෂ්පාදන සියල්ල කරමින් සිටිනවා. එතකොට මෙතන අපිට තියෙන ගැටලුව තමයි මේකට චීනය කොහොමද මුහුණ දෙන්නේ? ඔවුන් මොනවද කරන්නට යන්නේ? මේ තත්වයෙන් මොකක්ද ඉදිරියට යෑමේදී අපිට බලාපොරොත්තු වෙන්නට පුළුවන්. ඉතින් ඒක හන්දා මේක මං හිතන්නේ අපිට ඉතා වැදගත්. ලෝකේ පුරාම මේ දේ සිද්ධ වෙනවා නම් මොකක්ද මේකට තියෙන පිළිතුර? ටැරිෆ් වලට කොහොමද ලෝකේ මුහුණ දෙන්නේ? තියෙන අභියෝග මොනවද? ඒවා බලපාන ක්ෂේත්‍ර මොනවද? දැනටමත් අපේ ඇඟලුම් ක්ෂේත්‍රයට ඉතා නරක විදිහට බලපා තිබෙනවා. ඉතින් මෙතනින් ඉදිරියට යෑමේදී අපි කුමක්ද කරන්න කියලා එක පිළිබඳව මේ ටැරිෆ් සමග අපිට සිතන්නට සිදු වෙනවා. ඒයින් ප්‍රතිඵලයක් ලෙස අපිට හිතන්නට පුළුවන් අලුත් මාකට්ස් බලනවා අපි. නමුත් ඇමරිකාව තමයි විශාලතම ලෝකේ විශාලතම මාකට් එක. එතකොට එහෙමනම් මොකක්ද අපි කරන්නේ? ඇමරිකාවෙන් අපිට ගන්නට තියෙන දේවලුත් අඩුයි. අපි කුඩා රටක්. ඒ වගේම අපිට ඒ දේවල් වලට ගොඩක් මිලක් වියදම් කරන්නට බෑ. නමුත් මොකක්ද අපි ඉදිරියට යන්නේ? මොකක්ද සැලැස්ම? ඒ පිළිබඳව අපි වෙනම අධ්‍යයනයක් කරන්නට අවශ්‍යයි. මොකද යථාර්ථයේ මේ අය ඔහු විසින් ටැරිෆ් පවනමමින් පවතිනවා. ඒක අඩු කරන්නට පුළුවන් ක්‍රමය තමයි ඔවුන් සමග කතා කරන්නට අවශ්‍යයි. ඔවුන් සමග යම්කිසි කතිකාවක් ගොඩනගා ගන්නට අවශ්‍යයි. ඒ තුලින් අපිට යම්කිසි පියවරක් ඉදිරියට ගන්න පුළුවන් වෙයි කියලා අපි සිතනවා. ඉතින් ඔබ අපිත් එක්ක ආයි එකතු වෙනකන් ඔබට ආයුබෝවන්.